හෙලෝ කොහොමද ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ගොඩ දවසකට පස්සේ තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. මේ වීඩියෝ එකට වොයිස් කරන වෙලාවෙ නම් මම ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒත් මේ වීඩියෝ එක කළා නම් දැන් ටිකක් දවස් වෙනවා. ඉතින් අපි අද මේ යන්න හදන්නේ බස් එකේ නැගලා සිටි එක බලන්න යන්න. ඉතින් මේක බස් එකේ යන්න විශේෂ හේතුවක් තියෙනවා. මොකද සිටි එකට අපේ වාහන වලින් යනවා කියන්නේ හරිම අමාරුයි. පාකින් හොයාගන්න ගියාමත් හරිම අමාරුයි. පාකින් තියෙනවා අපිට ගෙවලා පාක් කරන්න පුළුවන්. ඉතින් ලොකු ගාණක් යනවා. ඉතින් ඊට වඩා අපිට හරිම පහසුයි මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන එක. මොකද මෙහි හරිම ලේසි මේ බස් එකේ යන එක. ඉතින් මෙහෙ නැහැ මේ ලංකාවේ වගේ කොන්දොස්තර මහත්තයෙක් නැහැ. ඉතින් අපිම තමා මේ පේ කරලා බස් එකට යන්න තියෙන්නේ. කලින් නම් අපිට මේ බස් කාඩ් එකෙන් විතරයි මේකට පේ කරන්න පුළුවන්. දැන් එහෙම නැහැ. දැන් අපිට PayView app එක හරහා මේකට පේ කරන්න පුළුවන්. ඉතින් බස් එක නවත්තන්නේ මේ බස් වල විතරමයි. මේ අපිට එහෙම තැනින් තැන ලංකාවේ වගේ අද්දදා එහෙම නගින්න බෑ. මේ බස් එකටම යන්න ඕන අපිට මේ බස් එකේ නගින්න. හරි වෙලාවට බස් එක ආවා. ඔන්න ඉතින් අපි යනවා සිටි එක බලන්න. ඉතින් මීට කලින් අපි සිටි එක බලලා තියෙනවා. අම්මව මේ බස් එකේ එක්කන් ගිහිල්ලා සිටි එක පෙන්වන්න තමයි දැන් මේ හදන්නේ. අපේ වාහනවල යනවට වඩා මේ බස් එකේ යනකොට හරිම ලස්සනයි. ඉතින් අපිට නිදහසේ බලාගෙන යන්න පුළුවන්. මේ බස් එකේ තියෙන මේ ලොකු ග්ලාස් එකෙන් අපිට පුළුවන් මේ view එක බලාගෙන ලස්සනට සිටි එක පැත්තට යන්න. එහෙනම් එන්නකෝ ඔයාලත් අපිත් එක්ක සිටි එක බලන්න යන්න. ඔයාලට පේනවා ඇති මේ පාරේ ලස්සනට මේ ලයින්ස් මාක් කරලා තියෙනවා බස් ලේන් එක. ඒ වගේම මේ ලස්සනට ඊතල ගහලා තියෙනවා. මෙහි ඉතින් හරියට පාර ලකුණු කරලා තියෙන්නේ. මේ හරි ලේසි වාහනයක් එලවනවා කියන්නේ තියෙන එකම අමාරු වැඩේ තමයි නීතියට වාහනේ එලවන්න ඕන. අපිට ඉතින් අමාරු වැඩෙත් ඒකනේ. හැබැයි මෙහි අනිවාර්යයෙන්ම නීතියටම වාහන පදින්න ඕන. මොකද මෙහි හැම තැනම කැමරා තියෙනවා. පාරේ විශේෂයෙන්ම මේ සිටි එක පැත්තට යනකොට නම් හැම තැනම වගේ කැමරා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපි මේ කියන නීති වලට පැද්දේ නැත්තම් සති දෙකක් ඇතුළත ගෙවල් වලටම තඩකොලේ එනවා. ඉතින් පොඩි ගානක් නෙමෙයි ලොකු ගානක් එනවා. මේ බස් ලේන් කියන මාක් කරලා තියෙන ලේන් එකේ මේ ගොඩක් වෙලාවට අපිට යන්න බෑ. නිකන් වාහන වලට යන්න බෑ. ඒවට යන්න පුළුවන් බස් වලටම විතරයි. ඒ වගේම මේ 30 කියලා මාක් කරලා ඔයාලට පේන ඇති මේ පාරේ තියෙනවා. ඒ 30 කියලා මාක් කරන්නේම සිටි එකට ඇතුල් වෙනකොටම කියන්නේ 30 වේගයට විතරයි අපිට යන්න පුළුවන් මේ වාහනවල. එහෙම මාක් කරලා තියෙන තැන්වල 30ට 10ට 20ට එහෙම ගහලා තියෙනවා නම් කොහේ හරි බෝඩ් එකක් අනිවාර්යයෙන්ම අපිට යන්න පුළුවන් ඒ වේගවලට විතරයි. හැමෝම වගේ මේ නීති රීති පිළිපදිනවා. එක්කෙනෙක් දෙන්නෙක් මේ නීති කඩනවා. ඒක නැහැයි කියන්න බෑ. හැබැයි ඉතින් ගොඩක් දෙනෙක් මේ නීති රීති වලට ගරු කරන ගමන් තමයි වාහන ඉලවන්නේ. මොකද නවසීලන්තය කියන්නෙම හරීම සාමකාමී රටක්. ඉතින් හැම වෙලාවෙම මිනිස්සුන්ගේ සේෆ්ටි එක ගැන ගොඩාක් හිතන රටක්. මේ නීති රීති හදලා තියෙන්නේ මේක නිසා හැම කෙනාටම හරීම පහසුවෙන් ගමන් බිමන් යන්න පුළුවන් විදියට මේ පාරවල් හරීම පිළිවෙලට හදලා තියෙන්නේ. ඉතින් හරිම ලේසි මෙහි වාහන පදිනවා කියන්නේ. මොකද හැම වෙලාවෙම මේ අර වාහනේ මෙහෙන් දායිද එහෙන් දායිද කොහෙන් දායිද කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ හැම කෙනාම මේ ලයින්ස් වල හරි පිළිවෙලට යනවා. ඇතින් පේන්නේ ස්කයි ටවර් එක. ඉතින් අපි ස්කයි ටවර් එක බලන්නත් යනවා ඊළඟටම. අපි මේ යන ගමන් අම්මට මේ වටපිටාව පෙන්නන ගමන් තමයි යන්නේ. මේ පේන්නේ මගේ හස්බන්ඩ් ගියපු කැම්පස් එක AUT යුනිවර්සිටි එක. ඉතින් එයාත් පෙන්නගෙන යනවා හරි ආසාවෙන් අම්මට එයා ගියපු යුනිවර්සිටි එක. දැන් ඉතින් අපි මේ බස් එකෙන් බහින්න කියලා තමයි හදන්නේ. මෙතනින් කොහොමත් බස් එක ඉවර වෙනවා. මෙතනින් එහාට ආපහු බස් එක අපි ආපු පැත්තටම තමයි ආපහු යන්නේ.
බයි. බස් එකට නගිනකොටත් අපි මේ කාඩ් එක ටැග් කරලා නගිනවා වගේම බහිනකොටත් අපි මේ බහින තැනින් මේ කාඩ් එක ටැග් කරලා බහින්න ඕනේ. ඉතින් අපි ඒ බහින වෙලාවට අපි වෙක්කන් ආපු අපේ රියදුරු මහතාට හැම කෙනා වගේ එක්ක තෑන්ක් යූ කියනවා නැත්නම් බායි කියනවා. මොකද ඒ දුන්න අපිට සේවයට අපි අගය කිරීමක් දීලා තමයි බහින්නේ. මෙහි මිනිස්සු හරිම සුහදශීලී. ඉතින් එයාලා අපි අඳුරනවා හරි නැතා හරි හැම කෙනාම උදේකට දැක්කත් good morning hi how are you කියාගෙන තමයි යන්නේ. ඔයාලට පේන ඇති දැන් මේ හතරමං හන්දියක් වගේ තැනක්. මෙතන හැම කෙනාම මේ පාර පයින්න තමා මේ කලර් ලයිට් එක ගාව බලාගෙන ඉන්නේ. මෙතන දැන් වාහනේ යන්නෙත් නැහැ. ඒ වුණාට එහෙම කියලා කවුරුත් එහෙම පාර පනින්නේ නැහැ වාහනේ යන්නේ නැහැ කියලා. හැමෝටම අර පාර පයින්න එන සිග්නල් එක වැටෙනකන් හැම කෙනාම ඉන්නවා. ඒක වැටුනහම තමයි මේ හැම පැත්තටම කට්ටියට යන්න පුළුවන් විදිහට මේ මාක් කරලා තියෙනවා පාරේ. ඉතින් කට්ටිය ඒ ඉරිහරහා තම තමන්ට යන්න ඕන පැතිවලට මේ පාර මාරු වෙනවා. ඔන්න අපි දැන් ස්කයි ටවර් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මේ ස්කයි ටවර් එක කියන්නේ මේ නවසීලන්තයේ ඔක්ලන්ඩ් වල තියෙන විදුලි සංදේශන සහ නිරීක්ෂණ කුල්ල. ඉතින් මේ ටවර් එක අඩි 1076ක් උසයි කියලා තමයි කියන්නේ. 1997 දී මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වෙලා තියෙනවා. ඒ වගේම විකිපීඩියා වල සඳහන් කරලා තියෙන විදිහට මේක ලෝකයේ 28 වන උසම කුළුණ. ස්කයි ටවර් එක උඩ ඉඳගෙන ජම්ප් කරන්න පුළුවන් මේ කේබල් ආධාරයෙන් හරිම සේෆ්ටි විදිහට. මම හිතන්නේ මේක ලංකාවෙත් නෙළුම් කුළුණේ දැන් තියෙනවා. මේක කැමති අයට මෙතන මේ ටිකට් බුක් කරගෙන ඒ වැඩේ කරන්න පුළුවන්.
අපි දැන් මේ යන්න හදන්නේ මේ කුල්ල ළඟ තියෙන මේ මෝල් එකට. එහෙමත් මේක මෝල් එකක් කියන්නත් බෑ. මොකද මෙතන තියෙන්නේ මේ රෙස්ටොරන්ට්, ඒ වගේම මේ හොටෙල්ස්, මේ ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් මේකේ කුළුනේ උඩටම යනවා නම් අපි ටිකට් ගන්න ඕන වෙනවා. ඉතින් අපි ටිකට් අරගෙන හිටියේ අපි හිතුවා නිකන් මේක ඇතුළට ගිහිල්ලා එනවයි කියලා. ඉතින් මේ දවස්වල මෙහි මේ චයිනීස් නිව් ඉයර් එකට තමයි මේ ඩෙකොරේෂන් ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් හරි ලස්සනට ඩෙකොරේෂන් කරලා තියෙනවා මේ චයිනීස් නිව් ඉයර් එකට. When you done me and you bet I felt it. I tried to be chill, but you so hot that I meant it. I fell right through the cracks, and now I'm trying to get back. Before the cool done run out, I'll be giving it my best. This and nothing's gonna stop me but divine intervention. I reckon it's to give my turn to win someone, learn some, but I won't hesitate. No more, no more. This is a fate I owe. ඔන්න එහෙනම් අපි දැන් ස්කයි ටවර් එක බලලා ඉවර වෙලා දවල්ට එහෙමත් කාලා. මොකද අපි ආවේ උදේ. දැන් ඉතින් දවල් වෙලා තියෙන්නේ. අපි ආපහු කොයින් ස්ට්‍රීට් එක පැත්තට ආවා. දැන් මේ අපි මීට ඇවිදගෙන මේ වටේ බලන ගමන් තමයි ඉන්නේ. මොකද මේකේ මේ සිටි එකේ මේ ගොඩක් ඉතින් බ්‍රෑන්ඩර් ෂොප් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ගොඩක් ඉතින් බිල්ඩින් තියෙනවා. එක එක ඔෆිස්, ඒ වගේම shopping mall, තව විවිධ දේවල් තියෙනවා. ඉතින් ඉස්සරහට අපි යනකොට මේ ස්ට්‍රීට් වල අයිනට වෙන්න ඉන්නවා පාරේ සින්දු කියන අය. ඉතින් හරි ලස්සනයි. යාලා හරිම ලස්සනට සින්දු කියනවා. ගොඩක් කට්ටිය ඉතින් ඒව දිහා නැවතිලා බලාගෙන ඉන්නවා. එයාලට උදව්වක් විදියට සල්ලි කීයක් හරි දීලා යනවා. ඉතින් මෙහෙම මේ සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට මේ ස්ට්‍රීට් අයිනේ එක එක දේවල් ඉන්නවා. සමහර මැජික් පෙන්නන අය ඉන්නවා. පොඩි ඩ්‍රාමාස් වගේ කරන අය ඉන්නවා. ඉතින් මේ ඉරිදා දවස ඉතින් හරි ලස්සනයි සිටි එකේ. විවිධ දේවල් හැම තැනම තැනින් තැන තියෙනවා. ඉතින් අපි ඒවත් බලාගෙන මේ ඉස්සරහට ඩවුන් ටවුන් එක පැත්තට මේ යන ගමන් තමයි ඉන්නේ.
say something wrong down low. ඔහොම ඉස්සරහට අපි දැන් මේ සින්දුත් අහගෙන එනකොට මේ දේ අනිවාර්යයෙන්ම කියන්න ඕන මේ සිටි එකේ ඉන්නවා මෙහෙම මේ හෝම්ලස් අය මම හිතන්නේ මේක ගොඩක් දියුණු රටවල් වල කොච්චර රටවල් දියුණු වුණත් මේ වගේ හෝම්ලස් අය ඉන්නවා ඉතින් මෙහෙත් ඒ වගේ තමයි සිටි එකට යනකොට මේ වගේ හෝම්ලස් අය අපිට දකින්න පුළුවන් හැබැයි මම එහෙම ගොඩාක් ලොකුවට දැකලා නැහැ ඒ වුණාට නැත්තේත් නැහැ ඉන්නවා තනින් තන යාලා ඉතින් මේ සිටි එකේම ඔය තැනක් තෝරගෙන කොහේ හරි නිදාගෙන ඉන්න එක වගේම සල්ලි කීයක් හරි ඉල්ලන එක තමයි ඉතින් යාලා කරන්නේ ගොඩනැගිල්ල තමා ට්‍රේන් ස්ටේෂන් එක හරියට අපේ ලංකාවේ තියෙන කොටුවේ ස්ටේෂන් එක වගේ මේ ඔක්ලන්ඩ් වල තියෙන ලොකුම ස්ටේෂන් එක තමයි මේක. මෙතනින් තමයි මේ ට්‍රේන් ඔක්කොම මේ පිටත් වෙන්න ආරම්භ කරන ස්ථානය. ඉතින් ඔය එහා පැත්තෙන් පේන්නේ මේ ෆෙරිස් තියෙන තැන. අපිට එතනට තමයි අපි ඩවුන් ටවුන් එක කියන්නේ. ඉතින් එතනින් පුළුවන් අපිට කොහෙට හරි තව වෙනත් අයිලන්ඩ් එකකට එහෙම යනවා නම් එතනින් මේ ෆෙරි එකක් අරගෙන අපිට එතනින් යන්න පුළුවන්. ඉතින් අපි හිතුවා අම්මව එනකොට එක්කන් ආවේ බස් එකේ නිසා යනකොට අපි අම්මව ට්‍රේන් එකේ එක්කන් යනවා කියලා. මොකද අපිට ඕන වුණා අම්මට මේ ආපු මේ මාස 3ට අම්මට අපිට දෙන්න පුළුවන් හැම අත්දැකීමක්ම ලබා දෙන්න කියලා. මොකද මේ අපි දකින ලෝකේ අපි හරි ආසයි අපේ අම්මලාටත් පෙන්වන්න. ඉතින් එයාලා ඒ විඳින අත්දැකීම දැක්කලා ඉතින් අපිටත් හරි සතුටුයි. මං හිතන්නේ දරුවෝ විදිහට අපිට දෙමාපියන් වෙනුවෙන් දෙන්න පුළුවන් ලොකුම දේ තමයි සතුට කියන එක. ඉතින් අපිට පුළුවන් උපරිමයෙන්ම අපි මේ මාස 3 අම්මට ඒ සතුට දෙනවයි කියලා හිතුවා. මොකද අපි දකින ලෝකය අපේ අම්මලාටත් පෙන්වන්න අපි ගොඩාක් ආසාවෙන් හිටියා. ඉතින් හස්බන්ඩ්ගේ අම්මා ආවේ ගිය අවුරුද්දේ හස්බන්ඩ්ගේ ග්‍රැජුවේෂන් එකට. දැන් මාස 3ක් දැන් සම්පූර්ණ වෙලා අම්මා දැන් මේ වීඩියෝ එක මම දාන වෙලාවේ වෙනකොට අම්මා ලංකාවේ ඉන්නේ. ඉතින් අපිට හරිම සතුටුයි අම්මා අපිත් එක්ක ගත කරලා ගියපු කාලෙට. මං හිතන්නේ අපි දෙමාපියන්ව සතුටු කරලා ඒ අපිට ඒ දෙන ආශිර්වාදයෙන් අපිට ඇති ජීවිත කාලෙම තව ඉස්සරහට යන්න ඒක අපිට ලොකු ආශිර්වාදයක් ඒ දෙමාපියන්ට දෙන සතුටම. ඉතින් අපි හිතුවා දැන් මෙතන අම්මට මෙතන මේ ෆෙරිසුත් පෙන්නලා අපි මේ ෆෙරි වලත් ගියා අම්මව එක්කගෙන ගියා. ඒක මම පුළුවන් වුණොත් ඒ වීඩියෝ එකත් අරගෙන එන්න. අපි ඉතින් මෙතන චුට්ටක් බලලි වල අපි හිතුවා ट्रेन එකෙන් ගෙදර යනවා කියලා. The security have her, she's on a journey. सपनों की राहों पे whatever she is, that girl sure is fine. पागल पागल लड़की तुझ में है कुछ खास. Girl, there's something so special about you. तेरा हर एक रंग है सूरज की लहर. नसीब में कुछ जल्दी है चलेगा ये समा. Laughing with the world, तू है सबसे अलग सा girl. You are. I love chilling with her, only get it real with her. जब भी वो साथ में आए तो कहाँ रह जाए. पागल लड़की की कहानी जादू ना छूटे साए. Shawty's a bit of a chatterbox, so much buck. दिल में है प्यार का भरा, उसकी बातें जाए जैसे सारी
ඔන්න ඉතින් අපි දැන් ට්‍රේන් එකෙන් ගෙදර යන්න කියලා ට්‍රේන් ස්ටේෂන් එකට ආවා. මං කිව්වේ මේක ලංකාවේ කොළඹ කොටුව වගේ තියෙන ඔක්ලන්ඩ් වල තියෙන මේන් ස්ටේෂන් එක. ඉතින් හරිම ලස්සනයි, හැමදේම හරිම පිළිවෙලට තියෙනවා. හැම දෙයක්ම ලොකු ස්ක්‍රීන් එකක දාලා තියෙනවා. කොහෙටද ඊළඟ ට්‍රේන් එක යන්නේ, කොයි පැතිවලටද යන්නේ, හැම දෙයක්ම හරිම පිළිවෙලට වෙලාවට ගානට ඒව හැම දෙයක්ම දාලා තියෙනවා. ඉතින් හරි පහසුයි හැමෝටම. මෙතනත් හැම කෙනාටම යන්න පුළුවන්. අර බස් කාඩ් එකෙන් තමයි මෙතනත් මේ ට්‍රේන් එකේ යන්න පුළුවන්. නැත්නම් PayView app එක හරහත් දැන් යන්න පුළුවන්. ඉතින් හැමදේම හරිම පහසුයි, හරිම ලස්සනට, හරිම සිස්ටම් එකකට තමයි මේ දේවල් ඔක්කොම තියෙන්නේ. ස්ටේෂන් එකේ සේෆ්ටි එකට කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් පිළිවෙලට මේ වගේ බෝඩ් ගහලා තියෙනවා. මෙතන තියෙන පොඩි මියුසියම් එකක් වගේ තැනක්. හැබැයි මේක මියුසියම් එකක් නෙමෙයි. මේ ස්ටේෂන් එකේ හිස්ටරි එක ගැන පොඩි සඳහන් කිහිපයක් මෙතන තියෙනවා. ඉතින් අපි ඒවත් බලාගෙන ආවා. ඔන්න දැන් අපි සිටි එක බල්ලිවල්ලා දැන් මේ ට්‍රේන් එකේ නගින්න කියලා තමයි හදන්නේ. ට්‍රේන් එක හරියට වෙලාවට ආවා. අපි කොහොමත් ආවේ ට්‍රේන් එක තියෙන වෙලාව බලලා. ඉතින් හරියටම වෙලාවටම දැන් ට්‍රේන් එක ඇවිල්ලා තියෙන ස්ටේෂන් එකට. දැන් ඉතින් අපි ආපහු ගෙදර යන්න කියලා තමයි හදන්නේ. අපි අද උදේ ආවේ. දැන් ඉතින් හවස් වෙනකන් අපි සිටි එක වටේට ඇවිද්දා. ගොඩක් දේවල් බැලුවා. ඉතින් අම්මටත් හරි සතුටුයි. ඒ වගේම අපිටත් හරි සතුටුයි. අම්මට සිටි එක ලස්සනට පෙන්වන්න හම්බුණා. ඉතින් බස් එකේ, කෝච්චියේ, ඒ වගේම කාර් එකේ අපි ඇත්තටම අද මේ වාහන මේ තුනක ආවා. මුලින්ම අපි කාර් එකේ මගට ඇවිල්ලා මගින් කාර් එක පාක් කරලා තමයි බස් එකේ නැගලා ආවේ. ඔයාලට මොකද හිතෙන්නේ මේ ස්ටේෂන් එක දැක්කම? හරිම ලස්සනයි, පිළිවෙලයි. හැම දෙයක්ම හරිම විනයක් ඇතුව මෙහි පවත්වාගෙන යනවා. ඉතින් මම මේ වීඩියෝ එකත් මෙතනින්ම ඉවර කරනවා. ඔයාලට මොකද හිතෙන්නේ මගේ මේ වීඩියෝ එක ගැනත් කියලා පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාන්න. ඉතින් අදට මං ගිහිල්ලා එන්නම් ආපහු අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන. ගොඩක් වෙලාවට මම වීඩියෝස් ගත්තට මට ඇත්තටම මේ දේවල් එඩිට් කරගන්න ටිකක් කාලය අඩුයි. මොකද මාත් ෆුල් ටයිම් වර්ක් කරනවා, බබාගේ වැඩයි, ගෙවල් වල වැඩයි. ඉතින් මේ දේවල් ඔක්කොම කරන ගමන් තමයි මම මේ ආසාවට මේ වැඩෙත් කරන්නේ. මේක මගේ ආසාවකට කරන වැඩක්. ඉතින් මට මේකටම කැප වෙලා කරන්න හිම ලොකු කාලයක් නැහැ. ඉතින් අදට මං ගිහින් එන්නම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහිල්ලා එන්නම්. බයි. Please mind the gap when boarding the train.